අරන් ආවේ. හරි හිතරි. මුදලක් එකතු කරගන්න මේවා ගෙනාවේ. ඔව්. මුදලක් එකතු කරගන්න 180 එකතු කරත් ඒකේ 180 කොහෙද? එහෙනම් ගිෆ්ට් එක විස්සම් මදි දෙන්න. ආපෝ. මේ වීඩියෝ එක යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම රැවුල බව ගත්තේ කොහොමද කියලා. කොහොමද කියලා අහලා ගෙල්ලෝ ටික ඔක්කොම. සිරාද? ඔව් ඔව්. ඒක දාලා තියෙනවා. ඔයා කොහොමද රැවුල බව ගත්තේ කියලා කියන්නේ කියලා. යාපනයේට බස් එකේ ගිහිල්ලා කංකසන් තුරින් බෑ. පොඩක් කියව ගන්න අමාරුයි. ඒක නම කියව ගන්න බෑ. පොඩක් කියව ගන්න පොඩි අමාරුයි තුනා. දැන් කියන්නේ. මෙයාලගේ පැත්තට බෝට්ටුවෙන් ගිහිල්ලා. ඔව්. කොහෙද මචං ගම? ඒක කියන්නේ වාසනාව වාසනාවද නම මේක ඇතුළේ නම් පොඩ්ඩක් මෙහෙම මෙන්න සීන් එකක් තියෙනවා පොඩ්ඩක් මේක ඇතුළේ පොඩ්ඩක් සමහර කියන්නේ ආදරණීය කපල් මේක ඇතුළේ තියෙනවානේ ඒකට බාධා නොවන විදියට ඔකට හැසිරෙන්න තරම නෑ යාර දැනගන්න ඕනේ අපිට බාධා නොවන විදියට හැසිරෙන්න නෑ මම ඒක පොඩ්ඩක් මේක ඇවිල්ලා මේක ඇවිල්ලා මේක ඇවිල්ලා මේ කපල් වලට ඉන්න හදපු තැනක් නෙවෙයි මේක ඇවිල්ලා උද්භිද උද්‍යානයක් එතකොට ඒ රාජකීය උද්භිද උද්‍යානයක් මේක එතකොට ඒකට හරියන ගැළපෙන විදිහට හැසිරෙන්න ඕනේ ඔව් මෙයාට මේ පොඩි අප්සෙට් එකක් තියෙනවා මෙයා කලින් ඇවිල්ලා මෙයා මේ පොලිසියෙන් අල්ලන් ගිහලා තියෙනවා මේ විසිල් ගහලායි ගල් ගහලායි මෙයා ගල් ගහන තරමට ඔරෙන් මේ ගස් සංස්කෘතිය කණ්ඩ දෙන්න බෑ කියලා ගස් අස්සේ ඇංගිලා ඉඳලා මේ ගල් ගහලා මෙයා අල්ලන් ගිහලා තියෙනවා ඒක ඇරියස් එක කව කරන්නේ බැරිම තමයි ඔයාගෙන් බේරගත්ත දන්න එන්න කියලා තුන් දෙනෙක්ට එන්න කිව්වා අප දෙන්න මෙයාගේ මේ වැඩ අප්සෙට් ඉඳලා මේ ඒක අප දුන්නේ කොහොමද දන්නේ ඔව් අප දුන්නේ විදිහට වැඩ කරන්නේ අප දුන්නේ විදිහට ඔයා මේ ඒක දුන්නේ විදිහ කිව්වොත් එහෙම ආයේ මේ වීඩියෝ එකට එන්න නැතු කිව්වා මම පොඩ්ඩ ආයෙ ගිහින් පොඩ්ඩ ආයෙ ගන්න අමුතෙන් එන්න ගිහිල්ලා පොඩ්ඩ දවස් මේ දැන් අපි මේ විදිහට එන්ට්‍රන්ස් එකේ ඉඳලා දිගටම ඉස්සරහට එන්න තියෙන්නේ මේක ඇත්තට මේ හෙක්ටයාර 60කට කිට් වෙන්න මේකේ ඒරියා එකක් තියෙනවා. ඉතින් මං හිතන්නේ දවසකින් මේ ඔක්කොම කවර් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි බලමු අපිට ඔයාලට පෙන්වන්න තියෙන ලස්සනම තැන් මේ වීඩියෝ එක කරා පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා.